හලෙලුයා. අදත් ලස්සනම වාසනාවන්ත දවසක් අපිට යේසුස් වහන්සේ දීපු නිසා අනෙක් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක අහන්න මේක බලන සියලු දෙනා යේසුස් වහන්සේගේ ආශිර්වාදයේ කරුණාව යේසුස් වහන්සේගේ ප්‍රේමය සෑම කෙනෙක් තුළම තියන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේකේ සියලුම ගරුත්වය යා යුත්තේ යේසුස් වහන්සේටම පමණයි. ආමෙන්. ඉතින් මම අද කතා කරන්නේ පුංචි වචනයක්. ඔයාලා මේ වචනය කියවන්න, සුදු බයිබලයේ නිතර බලන්න. යේසුස් වහන්සේ ඔයාලට ගොඩක් දේවල් කතා කරයි. මෙතන යෝහන් පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ ඉඳන් මම පොඩ්ඩක් බලන්නම් මේක ඔයාලත් එක්ක බෙදා ගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. මේක කියනවා යොහන් තුමා අප විසින් උන්වහන්සේ අසා තිබුණා වූ නුඹලාට දන්නන්නා වූ පණිවිඩය නම්. දැන් අපිට මෙතන පණිවිඩයක් අපිට කියලා දෙනවා. ඒ කියන්නේ අපිට දෙයක් දන්නන්න යනවා. දෙවියන් වහන්සේ ආලෝකයේ බවත් උන්වහන්සේ තුල කිසිම අන්ධකාරයක් නැති බවත්ය. මොකද්ද අපිට දන්නන්නේ? එයා පළවෙනිම කියනවා මම යේසුස් වහන්සේත් එක්ක හිටියා, මම එයාව දන්නවා. එයා තුල කිසිම අන්ධකාරයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ කිසිම පාපයක් තිබුණේ නැහැ කියලා කියනවා. එයා ආලෝකය කිසිම පාපයක් නැතුව හිටපු තනන් වහන්සේ කියලා කියනවා. ඊට පස්සේ අපි යේසුස් වහන්සේ තුල ඉන්නවා නම්, අපි යේසුස් වහන්සේ තුල ගමන් කරනවා නම්, අපි කියනවා නම් මම ක්‍රිස්තියානි, මම සුදු බයිබලයේ අදහන කෙනෙක්, මම යේසුස් වහන්සේව තමයි අදහන්නේ කියලා අපි කතා කරනවා නම්, නැත්නම් අපි සභාවක හරි ඕනෑම කොහේ සේවයක් අපි කරනවා නම්, එතකොට අපි තුල අන්ධකාරයේ තියෙන්න විදිහක් නැහැ. අපි තුල තියෙන ආලෝකය. අපි අන්ධකාරයේ තිබ්බනම්, ඒ කියන්නේ අපේ චූටි පාපයක් කරේ අපි තුල තිබ්බනම්, අපි යේසුස් වහන්සේ තුල නෙමෙයි ඉන්නේ, අපි ඉන්නේ යක්ෂයා තුල. එහෙනම් අපි කිසිම පාපයක් නැතුව අපි ඉන්න දැනගන්න. අපි කාටවත් කියන්න බෑ මේ ලෝකේ පව් කරලා නැහැ කියලා. අපි සෑම කෙනෙක්ම පව් තමයි කරේ. අපි පොඩි බොරුවක් කරේ අපි කියලා තියෙනවා. හැබැයි අපි යේසුස් වහන්සේව අදහනවා නම්, එයාව දැන් අපි දැනගෙන අපි එයාගේ වචනෙත් එක්ක අපි ගමන් කරනවා නම්, දැන් අපි හැරෙන්න ඕනේ ඒ අන්ධකාරයෙන් ආලෝකයට. එහෙනම් අපි යේසුස් වහන්සේගේ දරුවෙක් වෙන්න ඕනේ. එහෙනම් යේසුස් වහන්සේ කොහොමද හිටියේ? යේසුස් වහන්සේ ආලෝකය, අපි තුලත් ඒ ආලෝකය තියෙන්න ඕනේ. බලන්න එතන කියනවා උන්වහන්සේ තුල කිසිම අන්ධකාරයක් නැති බවත්, අපි උන්වහන්සේ සමග පංගුකාරකමක් ඇත්නම්. එහෙනම් අපි යේසුස් වහන්සේ සමග පංගුකාරකමක් ඇත්නම්, අපි සේවය කරනවා, අපි ක්‍රිස්තියානි කියලා කියන, අපි සුදු බයිබලයේ කතා කරනවා, අපි වචනේ කියවනවා නම්, අන්ධකාරය හැසිරෙමු නම් අපි එක බොරු කියනවා. ඒ කියන්නේ අපි යේසුස් වහන්සේ තුල ඉඳලා අපි පාපයක් කරනවා නම්, මොකක් හරි පාපයක්, ඒ කියන්නේ බොරුව කියනවා. සාමාන්‍ය බොරුව තමයි යක්ෂයා ඇවිල්ලා පටන් ගන්නේ බොරුකුව. යක්ෂයා ඇවිල්ලා පියා බොරුවේ. එතකොට අපි පොඩි බොරුවක් කියනවා, අපි යක්ෂයාගේ දරුවෙක් තමයි. මොකද යක්ෂයා ඇවිල්ලා බොරුවේ පියා. අපි සැබෑව නොකරන්නේම. අපි ඒ කියන්නේ අපි යේසුස් වහන්සේ තුල නැතුව අපි ඉන්නවා කියලා අපේ වචනෙන් කියලා අපි එක වැරදි ජීවිතات එක්ක අපි තවත් ඉන්නවා නම්, අපි ආවිල්ලා සැබෑව කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි යේසුස් වහන්සේගේ නාමයේ අපි ආලෝකමත් දරුවෝ වෙන්න ඕනේ. ආලෝකමත් දරුවෝ විදිහට යේසුස් වහන්සේ ගමනේ අපි යන්න ඕනේ. අපි වැරදි කරන්න පුළුවන්. අපි වැරදිත් එක්ක ජීවිත ගමන් කරන්න පුළුවන්. හැබැයි දැන් අපි හැරිලා යේසුස් වහන්සේගේ පාද පාමුල අපි සියලු දේවල් සමාව අරගෙන අපි ආලෝකමත් දරුවෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ. එහෙනම් සියලු දෙනාටම ජේසුස් වෙහිටයි. ගාන ආපු හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයේ ආශිර්වාද වෙන්න ඕනේ. ඔයාලත් මේ වචනේ නැවත කියවලා මේ වචනේ තව කෙනෙකුට කියලා දෙන්න. සියලු දෙනාටම ජේසුස් වෙහිටයි.